ඉබෝවන් ඔයාලට අද මං කියලා දෙන්න යන්නේ සාරියට ඔසරියට ඇඟේ හැඩයට අඳින්න බොක්ස් ප්ලීට් එක යෙදූ අන්ඩර්ස්කර්ට් එකක්. සාරියට අන්ඩර්ස්කර්ට් එකක් මසා ගැනීමේදී අපි බලමු මුලින්ම අවශ්‍ය මිමි මොනවද කියලා. මුලින්ම අපිට මිමි ගන්නකොට ඉනවට අපි ගණන් දෙනවා 40ක් විදියට. ඉනවට 40ක් ආවොත් අපි ඒ ඉනවට ප්‍රමාණය 4ෙන් බෙදනවා. 4ෙන් බෙදලා ඒකට අපි මැහුම් වාසි සහ බුරුලට අඟල් එකකුත් ඩාට් එකක් යොදනවා අපි. මේ ඩාට් එක වෙනුවට අඟල් එකකුත් යොදා ගන්නවා. එතකොට අපිට ඉනවට මිම්ම 4ෙන් බෙදලා මැහුම් වාසි බුරුලටයි අඟල් භාගය බැගිනුත් ඩාට් එකට අඟලුකුත් එකතු කරාම අඟල් 12ක් ලැබෙනවා. ඊට පස්සේ උකුලට උස ලබා ගැනීමේදී අපි සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක්ගේ ඉනේ සිට උකුල දක්වා උස අඟල් 7ක් ලෙස අපි සම්මත මිම්මක් ගන්නවා. ඒ සම්මත මිම්මට අපි මැහුම් වාසියට විදියට අඟල් භාගයක් එකතු කරලා 7මාරක් ලකුණු කරනවා. උකුල වට ගන්නකොට අපි උකුල වට ප්‍රමාණයත් අපි ඉනවට වගේම 4ෙන් බෙදනවා. 4ෙන් බෙදලා ඒකට බුරුලටයි මැහුම් වාසි සඳහා අඟලක් එකතු කරනවා. එතකොට 11.75ක් අපිට ලැබෙනවා. ඊට පස්සේ අපිට දණහිස දක්වා උස. ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. අපි දෙයාගේ දණහිස දක්වා උස අඟල් 18ක්. අඟල් 18ක් විදියට අපි අඟල් 18ක් විතර ලබා ගන්නවා. ඊට පස්සේ සාය උස. අපි මේ ගත්ත කෙනාගේ සාය උස විදියට අපි අඟල් 34ක් අරගෙන තියෙනවා. ඒකට අපි වාටිය මැසීම සඳහා අඟලක් තියාගෙන ඒ සම්බන්ධ දෙකම එකතු වුණාම අඟල් 35ක් විදිහට අරගෙන තියෙනවා. අපි බලමු දැන් සාරි අන්ඩර්ස්කර්ට් එක කපාගන්නේ කොහොමද කියලා. දැන් අපි බලමු ඉදිරිපස කොටස කපා ගත්තා. දැන් අපි ඒකේ කපාගත්ත මේ බොක්ස් ප්ලීට් එක සඳහා තියෙන කොටස නමා ගන්නවා. නමාගෙන අපි පිටිපස කොටසට විදියට ගත්ත රෙදි කොටස අරගෙන එහි නැම්මට ඒ නැම්ම ළඟින් අපි ඉදිරිපස පළුව තියා ගන්නවා. තියාගෙන ඉවර වෙලා පෙර පරිදිම තියෙනා වූ මිමි ලකුණු කර ගැනීමට ඉහළ හරහට රේඛාවක් ඇඳගෙන එම රේඛාවේ මම ඒක කළු පාටින් ලකුණු කරනවා. එම රේඛාවෙත් ඩාට් එක ඒ ආකාරයෙන්ම කට් මාක් එකක් හරි යොදාගෙන අපි ඒක ඩාට් එක ලකුණු කරගෙන සයිඩ් ඒ ආකාරයෙන්ම අපි පහතට ඒ තියෙනා වූ මිමි ටික සියල්ල පෙර පරිදිම ලකුණු කරගෙන මේකේ වෙනසකට වෙන්නේ බොක්ස් ප්ලීට් එක අපි නවලා නැම්මට තියලා කපා ගන්න එක විතරයි. පෙර පරිදිම ඩාට්